හායි අද මම කෙහෙල් කොලේ බත් එකක් හදන්නේ. මට හිතුණා ඒක ඔයාලත් එක්කම ෂෙයා කරගෙන හදන්න. බලමු කොහොමද හදන්නේ කියලා. මම ඇත්තටම මෙනු එකක් ඩිසයිඩ් කරේ නැහැ. ඒත් ඉතින් දැන් මම හදුවට පස්සේ වීඩියෝ එක කරන නිසා පොඩ්ඩක් ඔයාලට කියන්නම්. මම ව්‍යංජන 8ක් විතර හැදුවා. ලංකාවේ එළවලු වගේකුත් ගත්ත නිසා මට හිතුණා ටිකක් වෙනසකටත් එක්ක ව්‍යංජන 8ක් හදන්න. ව්‍යංජන කිව්වට ඒකේ බිත්තර එහෙමත් තියෙනවා. බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මං ලංකාවෙන් ගෙන්න ගත්ත 3-5 වගේක් තිබුණා. ඒක වුණාට කළු පාට නැති නිසා මුලින්ම මං ඒ ටික කළු කරගත්තා. කළු කුඩු කියලා ලියලා තිබුණාට ඒක කළු පාට නැහැ. yes එනිසා මම හදන්නේ සුදු බත් එක. මැරිනේට් වෙන්න තිබ්බා. නම් 1500ක් වෙනවා. ඉතින් හුඟ දවසකින් මට හම්බුනේ. කපා ගන්න තමයි බැරි. මම අද ළමයි මොනවද යන්නේ? රතු කැක්කුළු තියෙනවා. තඹ තියෙනවා. මට හිතෙනවා බස්මති වුණා හොඳයි කියලා. තාම මම මෙනු එකක් හිතලා නැහැ. බලමු මට හිතෙන එක හදන්න තමයි හිතන්නේ. හැබැයි මට අල බදින්නත් පොඩි ආසාවක් තියෙනවා. බලමු. ඉතින් මේ විටමින් එක බොන්න මම මාරම ආසයි. මේක හරි රසයි. C විටමින් තියෙන්නේ. පැක් ගෙන්න ගන්නත් පුළුවන් Amazon එකකින්. ඉතින් එකක් බීලා හැම මම වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. ඔලිව් ඔයිල් ටිකක් දාලා අල ටික චුට්ටක් බෙද ගන්න තමයි හදන්නේ. අල ටික බෙදලා ඒකට ලුණු, සුදු ලුණු, එතකොට කරපිංචා රම්පේ, බටර් චුට්ටක් දානවා. කහ ටිකක්, මම කෑලි මිරිස් ටිකක්, ලුණු ටිකක් දාලා අල එක හදාගත්තා. බෝන්චි කරන මම ලොකු දෙයක් කරන්නේ නැහැ. මිරිස් දැම්මෙත් නැහැ. කහ ටිකකුයි ලුණු ටිකකුයි 3-5 ටිකකුයි විතරයි දැම්මේ. ඊට පස්සේ ඒක සාමාන්‍ය ගානට තෙලෙම තැම්බීගෙන එනකොට මම ඒකට කිරි ටිකක් එකතු කරනවා. වැඩියෙන් මම බෝන්චි එක තඹ ගන්නේ නැහැ. චිකන් එක මම මැගිනේට් කරගෙන තියෙන්නේ. ඒකට හොඳට සුදුරුණු, ඉඟුරු, එතකොට ලුණු, ඒ ටික දාලා කරපිංචා රම්පේ දාලා චිකන් ටික එකතු කරලා මම මේකට වතුර එකතු කරන්නේත් නැහැ. චිකන් එකේ තියෙන වතුරකින්ම තමයි හැදෙන්න දෙන්නේ. එතකොට මිරිස් චුට්ටක් දැම්මා. වැඩි මිරිස් දැම්මේ නැහැ. චුට්ටක් විතර දැම්මා. චුට්ටක් කියන්නේ ටිකක් දැම්මා. ඉතින් අර මස් එකේ රසෙන් ආයේ කරි පවුඩර් ටිකක් දැම්මා. ඊට පස්සේ මම මේක වහලා තියලා තිබ්බා. බීට් එක හදාගන්න යන්නේ. ඒකටත් කහයි ලුණුයි විතරයි දැම්මේ. 3-5 ටිකක් දැම්මා. දැන් බෝන්චි ගන්නට හැදිලා තියෙන්නේ. බෝන්චි ඉවරයි. තිබහක් ආවා. අමදෝ බිවා. හදාගන්න වැඩි තැඹ වෙන්නේ නැහැ. පාට ගතිය නැති වෙන්නේ. බීට් එකත් මම ඔලිව් ඔයිල් ටිකක් දාලා ලුණු සුදු ලුණු දාලා ඒකත් ටෙම්පරාදු කරා. ටෙම්පරාදු කරලා එහෙම පොඩ්ඩක් තැම්බෙන්න තිබ්බා. වතුරවත් දැම්මේ නැහැ. පොඩ්ඩක් මේ එහෙමම තෙලේම තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ කිරි ටිකක් දානවා කියලා හිතලා. ඉතින් චිකන් එක උඩින් මම ආයෙත් කළු කුඩු ටිකකුයි කරි පවුඩර් ටිකකුයි දාගත්තා. මොකද මට මේක කළුවටම ඕන නිසා. දැන් බීට් එක හරි ගිහිල්ලා තියෙන්නේ. තැම්බිලා තියෙන්නේ සාමාන්‍ය ගානට. මම දැන් කිරි එකතු කරන්න තමයි හදන්නේ. ඉතින් මෙහෙම බීට් එක හැදුවාම මාරම රසයි. චිකන් එක ෆයිනලි ඌරු මස් වගේනේ. ඉතින් මේ කොලෙස්ටරෝල් ෆ්‍රී කියන එක ඔයාලට ගන්න පුළුවන්. මේ බදිනේව කරන්න. මේකෙන් ගොඩක් බැදෙන්නේ නැත්තේත් නැහැ. චුට්ටක් ඉතින් අඩුයි බැදෙනවා. මේකට නම් තෙල් චුට්ටක් වැඩියෙන් දැම්මා. මොකද මේක අර තෙලින්ම බෙදෙන්න නිසා.
ඉතින් කරවිල එක නම් මම ගොඩක් බදින්නේ නැහැ. සාමාන්‍ය ගානට තමයි බැදලා ගන්නෙ. මොකද ගොඩක් බැදුනහම වැඩක් නැති නිසා. ඊළඟට ගොටුකොළ සම්බෝලෙටත් මම පොල් ටිකක් එතකොට දෙහි ඕන ටික දාලා එකත් හදාගත්තා. බිත්තරත් හැඹුවා. මේ තමයි ඉතින් මම හදාගත්ත කෑම ටික. චිකන් එක, දම්බල, කරවිල බැදපුවා. ඊළඟට කජු, බීට්‍රූට්, කොටුකොළ සම්බෝල ඒ වගේ ටිකක් තියෙනවා. තිබුණ එකක් ඒක මේ අර බැදලා හදලා තිබුණේ මම අද කිරි දැම්මා ඒකට. බමින් ගියම තමයි දැන් හදන්නේ. මම දැන් මේක මොනවද අර කරන්න හැ පුච්චන්න හැ. මේක මම බැන්දට පස්සේ ෆ්‍රෙන්ජියට දාලා මයික්‍රෝවේව් එකට දාලා ගන්න. ඇත්තටම මම ගොඩාක් කිව්වොත් ගොඩක් වෙලාවට කාට හරිම කෑම එකක් දෙනවා. ඒක මට කන්න යතනේ. මට හරිම හදිස්සි කනකම්. අඹ වගේකුත් තියෙනවා ෆ්‍රිජ් එකේ උයපු එකක්. එකක් දාලා කන්න කියලා හිතුවේ. ජපානයේ ඉන්න කෙනෙක් නම් මෙන්න මේක හොඳයි පුළුවන්. හැබැයි දවසට ගොඩක් බොන්න එපා. තෙල් වලට හොඳ. යන්නේ. මගේම බත් එක මමම දිගාරින සොඳුරු මොහොත බලමු. මම මේක ටිෂු වලින් උතුවා මොකද මේවා තිබුණේ පත්තර. මේක මම විනාඩි 4ක් විතර මේ රෙන්ජියේ දාලා ගත්තේ. කර. එතකොට දැන් සුවඳයි. වව් ළමයි. මම සර්ප්‍රයිස් දෙන මගේ කෑමට. සුපිරි ගැම්මක් තමයි තියෙන්නේ. ගැම්ම. අඹ ටිකක් තිබ්බා. ඒකත් මේකටම දාලා කන්න කියලා. මොනද? ඌරා වගේම හැදුවේ. ඒ වගේම තියෙනවා. bitter. Boncuk. Ala. Amba. Ada karwila. Dambala. Beet. Chicken. එතකොට කජු මම දුන්නේ මට මෙච්චර දෙයක් අද කරයි කි. මට අමතක වුණානේ පපඩ. ඇත්තටම හදිස්සිය කොච්චරද කියනවනම් මට මේ ගොටු කොළයි පපඩනෝ යමතක. මම මෙලුම් නම් ගොඩක් කනවා. හැබැයි මං හැමදාම ලංකාවේ කැම් කන්නත් ආස නෑ. Bye bye.